එක් අවස්ථාවකදී අපේ බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා කොසඹෑනුවර අහිංසක මිනිස්සුන්ට සසරින් එතෙර යන්න මඟ සකස් කරලා දෙන්න මම යන්න ඕනේ කියලා. මේක දැනගන්නවා කොසඹෑනුවර මාගන්දිය. හරි තරහයි භාග්‍යතුන් වහන්සේට. මොකද කරන්නේ? Tamanට පක්ෂපාතී කොසඹෑනුවර ඉන්න මිනිස්සුන්ට අල්ලස් දීලා, ඒ කියන්නේ මුදල් දීලා කියනවා බවත් ශ්‍රමණ ගෝතමයෝ මේ නගරෙට එහෙම ආවොත් එහෙම නින්දා කරලා අපවාද කරලා අපහාස කරලා චෝදනා ගොනු කරලා බැනලා එලෝපල්ලා කියලා කිව්වා. ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පෙරටු කරගෙන භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර චාරිකාවේ සිටින අල්ලස් ගස්ස මිනිස්සු ඔක්කොම එකතු වෙලා බුදුරජාණන් වහන්සේට අපවාද නින්දා චෝදනා නොඑක් අපහාස කරන්න පටන් ගත්තා. නෑ වුණා වගේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට යනවා. එක් අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කරනවා ස්වාමීනි කොසඹෑනුවර මිනිස්සු අපට බයිනවා. ස්වාමීනි චෝදනා කරනවා. ස්වාමීනි උපහාස කරනවා. මේ වාගේ නගරයක ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න එකෙන් ඇති වැඩක් නැහැ. ස්වාමීනි අපි වෙනත් නගරයකට යමු. එහෙම මතක් කරපුවාම බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද කොහේ කියලා යන්නද? ස්වාමීනි වෙනත් නගරයකට යමු. ආනන්ද ඒ නගරයට ගියයින් පස්සේ එහෙ ඉන්නකොට එහෙ අයත් අපට බැන්නොත්, එහෙ අයත් අපට නිඳා කළොත්, එහෙ අයත් අපට ආක්‍රෝෂ පරිභව කළොත් ස්වාමීනි එතනිනුත් වෙන නගරයකට යමු. ආනන්ද ඒක කරන්න බැරි වැඩ. යම් තැනක ප්‍රශ්නයක් පැන නැගුණොත්, යම් තැනක අධිකරණයක් පැන නැගුණොත්, ඒ කියන්නේ ප්‍රශ්නයක් පැන නැගුණොත් එතන ඉඳලා ඒ ප්‍රශ්නේ විසඳලා වෙනත් තැනකට යන එක බොහොම වටිනවා. ආනන්ද ලොකු යුද්ධයක් මැදට හිර වුණ හස්ති රාජේ 4 දිසාවෙන් එන හිංසා පීඩා කරදර නින්දා අපවාද අපහාස අවියාවිද යුද රථ කඩු දුනු හෙළි අරගත්ත මිනිස්සු මේ සිව් දිසාවෙන් මෙන හැම දෙයකින්ම යුද්ධයක් මැද ඉන්න ඇතා ඒ දේවල් වලට මුහුණ දෙන්න ඕනේ. ආනන්ද මමත් හරියට ආන්ගේ වගේ පෘථග්ජනයෝ කරන දුස්සීලයෝ කරන නින්දා අපවාද අපහාස නින්දා චෝදනාවන් වලට මමත් ඒ වගේම මුහුණ දෙන්න ඕන ආනන්ද. මම ඒ දේවල් වලට මුහුණ දිය යුතුයි ආනන්ද. ඒ දේවල් වලට මම මුහුණ දෙනවා ආනන්ද. බුදුරජාණන් වහන්සේ මතක් කළා.